රටවල් වල ජීවත් වෙන්නේ. මේ අවුරුදු කහ ශ්‍රී ලංකාව, ඉන්දියාව, බංග්ලාදේශ, මාලදිවයින් වැනි රටවල ජීවත් වෙනවා. ඉතින් යාළුවනේ මේ අවුරුදු කහ අවුරුද්දට කෑ ගහන්නේ මොන වගේ දෙයක් සඳහා වෙන්න පුළුවන්ද? මේ අවුරුදු කොහ එහෙම නැත්නම් මේ අවුරුදු පක්ෂියට සහකාරයක් හෝ සහකාරියක් හොයාගන්න මේ කුහු නාදය පවත්වනවා කියලා පරිසරවේදී කියා පානවා. ඉතින් යාළුවනේ මේ අවුරුදු කොහාගේ ස්වරූපය කොහොමද? මේ කොහ කළු පැහැයෙන් යුත් රතු පාට බල්බ වගේ දීප්තිමත් දැස් දෙකක් තියෙන පක්ෂියෙක්. එතකොට මේ කෙවිලිය අලු පාටට හුරු කහ කහ වගේ ඉරි තියෙන සුදු පාට ඩොට් ඩොට් තියෙන කුඩා පාද දෙකකින් යුත් ඉතාම දීප්තිමත් රතු පාට ඇස් දෙකක් තියෙන පක්ෂියක්. ඉතින් යාළුවනේ මේ අවුරුදු කොහාගේ ආහාර මොනවද? අවුරුදු කොහ ගස්වල තියෙන ගෙඩි, බීජ, පත්‍ර, කුඩා කෘමි වැනි දේ ආහාරයට ගන්නවා. එතකොට යාළුවනේ මේ පක්ෂියා කොහොමද වර්ගයේ බෝ කරගන්නේ? මේ කෙවිලිය නැමැති පක්ෂියා උපක්‍රමශීලී ලෙස කපුටගේ කූඩුවේ පිටතට දමනවා කියලා අපි පරිසරවේදී කියනවා. එතකොට යාළුවනේ මේ කෙවිලිය කියන පක්ෂියාගේ බිත්තර කොහොමද? මේ පාහැට හුරු කුඩා දුඹුරු පුල්ලි පුල්ලි තියෙන බිත්තර විශේෂ. ඉතින් යාළුවනේ මේ කපුටගේ කූඩුවේ බිත්තර දාන කෙවිලිගේ බිත්තර වලින් එළියට එන පැටව් කපුටා ටික කාලයක් කෑම දීලා පෝෂණය කරනවා. ඉන්පස්සේ කොක්කා මේ කපුටගේ පැටවුන් කෑ ගහන පටන් ගන්නවා සමගම මේ කවුල් පැටව් කෑ ගහන්න පටන් ගන්නවා. ඉතින් යාළුවනේ එතකොට කපුටන්ගේ නාදයි කවුල් පැටවුන්ගේ නාදයි වෙන්න දෙද්දි කපුටා මොකද කරන්නේ? අර කවුල් පැටව් ටික එළියට පනිනවා. එතකොට ඒ කවුල් පැටව් ටික තනියෙන් ජීවත් වෙනවා කියලා පරිසරවේදීන් සහතික කරලා තියෙනවා. ඉතින් යාළුවනේ මගේ මේ වීඩියෝ එක ලස්සනයි නම් මට කමෙන්ට් කරන්න, ෂෙයා කරන්න, ලයික් කරන්න. බයි යාළුවනේ.